තවත් ලස්සන සුන්දර දවසක් මේ ආකාරයට උදා වෙලා තියෙද්දී අනේ මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි කියනවනේ මෙන්න මෙහෙම දෙයක්. අපේ ලෝකය හරිම රෂ් එකක් තියෙන ලෝකේ ෆාස්ට් මූවිං කඩාගෙන බිඳගෙන තමයි යන්නේ. අපි ඉක්මනට යන්න ඕනේ, අපිත් හරියප් කරන්නට ඕනේ කියලා. ඉතින් අපි මේ ආකාරයට අපිව තල්ලු කරන අපිට අසාමාන්‍ය ආකාරයට අපිට බැරි ප්‍රමාණයට අපි අපිව තල්ලු කරන්න උත්සාහ කරනවා. අපි හැමෝටම යන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනවා. සමහර අයගේ ඒ බ්‍රේන් කැපැසිටි එක සුවිශාලයි. තව සමහර අයට ඒ විදිහට නෑ. බ්‍රේන් කැපැසිටි එක වෙනස්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි තව කෙනෙක්ගේ ආකාරයෙන් හයියෙන් යන්න හැදුවොත් ලෝකේ වෙන ලෝකවල ඉක්මනට වෙනස් වෙන ආකාරයට දියුණු වෙන ආකාරයට අපිත් ඒ විදිහටම යන්න ඕනේ, දියුණු වෙන්නට ඕනේ. නමුත් අපි තව කෙනෙක්ව අනුකරණය කරන්නට ගියොත් අපි විඩාවටපත් වෙනවා, තෙහිට්ටුවටපත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හැමදාම පුංචි වෙලාවක් ගන්න ඔබත් එක්ක තනි වෙන්න. පොඩක් ස්ලෝ කරන්න අපේ මොකද අපේ සිතුවිලි තමයි අපි ස්ලෝ ඩවුන් කරගන්නට ඕනේ. ඇත්තට අපේ ක්‍රියාකලාපයන් වලට වඩා අපේ ක්‍රියාවල් වලට වඩා වැඩියෙන්ම වැඩ කරන්නේ මොනවද කියලා හෙව්වොත් අපේ සිතුවිලි. ඒ නිසා තමයි අපි තෙහිට්ටුවටපත් වෙන්නේ. ඒ නිසා තමයි අපිට අපි මදි කියලා හිතෙන්නේ. I am not enough කියලා අපිට දැනෙන්න පටන් ගන්නෙ. එහෙමනම් අනේ මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ දවසකට එක සුළු මොහොතක් අරගෙන ඔබට පුළුවන්ද ඔබට චූටි ආදරයක් කරන්න? ඔබට ආදරය කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපිව ලස්සනට තියාගෙන, අපිව පිරිසිදුව තියාගෙන අපි අපිට ආදරය කරනවා. අපි ඉන්න පරිසරයේ ලස්සන පිළිවෙලට තියාගෙන අපි අපිට ආදරය කරනවා. ඒ වගේම මෙන්න මේ ස්වභාවය අපේ ශරීරය, අපේ ශරීර කූඩුව, අපේ මනස, අපේ ආත්මය මෙන්න මේ දේවල් ටිකත් අපිට ස්ලෝ ඩවුන් කරගත්තොත් මේ ශරීර කූඩුව සුවසේ තියාගන්න පුළුවන්, සනීපෙන් තියාගන්න පුළුවන්. මනස අපිට නිරවුල්ව තියාගන්න පුළුවන්. නැත්තම් මේ මනස තේටුවටපත් වුණොත්, විඩාවටපත් වුණොත් අපිට ගොඩක් කරදර වෙනවා. ඉතින් ඒක නිසා හැමෝම අද අහන අය කියන I am stressed, I am depressed කියලා මෙන්න මේ දේ කියන්නට හේතුව තමයි අපේ සිතුවිලි හරිම වේගෙන් කඩාගෙන බිඳගෙන යන නිසා. එහෙනම් අපි මේ සිතුවිලි වලට පුංචි විරාමයක් දෙමු. හැම දවසකම අඩුම ගානේ විනාඩි 5ක් උදේ පාන්දරට, එහෙමත් නැත්නම් දවසේ පුළුවන් වෙලාවට විනාඩිය, එහෙමත් නැත්නම් රාත්‍රියේ නිින්දට යන්නට ඉස්සෙල්ලා මයින්ඩ් එක ස්ලෝ ඩවුන් කරලා thoughts ටික අපි පුළුවන් තරම් අඩු කරගෙන අපේ නියුරෝන්ස් වලට ඉතාමත් පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන් ආකාරයට අපි සුවනින්දකට යමු. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය අප සමගමයි. ආමේන්.